ඒකේ තියෙන හොඳම මොටිවේෂන් එක මොකක්ද කියලා. ඔව්. ඔයා හරියටම හරි. ඔව් ඒක තමයි. මගෙන් කවුරු හරි අහුවත් මං කියන්නේත් ඒක. ඔව් ප්‍රතික්ෂේප වීම තමයි. ප්‍රතික්ෂේප වීමකින් තොර ජයග්‍රහණයක් නොමැත. ඒක තමයි ඇත්ත. ඒක විතරයි මේ ලෝකේ මන් දකින එකම මොටිවේෂන් එක. මේ ලෝකේ ජයගත්ත හැම මිනිසෙක් පිටපස්සෙම තියෙන කඳුළු කතාව ප්‍රතික්ෂේප වීම. ඒ ප්‍රතික්ෂේප වීමකින් තමයි හැමෝම ජයගත්තේ. ඉතින් මං අද කියන්න යන්නෙත් ඒ වගේ දෙයක්. The Soul Room. The Soul Room කියන්නෙත් ඒ වගේ දෙයක් ගැන. එන්න. The Soul Room කියන්නේ ඔයාගේ කඳුළු කතාව අපිට කියන එකම තැන. එන්න. හැමෝගෙම ජීවිතවල හැංගිච්ච කඳුළු කතාවක් තියෙනවා. ඉතින් අපි ඒ කඳුළු කතාව ලෝකෙටම කියමු. ඒ කඳුළු කතාව හැමෝටම දැනගන්න දෙමු. ඔයාගේ කඳුළු කතාව හෙට වෙන කෙනෙක්ගේ කඳුළු කතාවක් වෙන්න පුළුවන්. ඊට කලින් තවත් ජීවිතයක් අපි බේරගමු. ඔයා වැටිලා ඉන්න කෙනෙක් නම් නැගිටිමු. නැගිටිච්ච කෙනෙක් නම් වැටුණු හැටි කියමු. ඔයාගේ හිත පාරන්න නෙමෙයි තව කෙනෙක්ට හිත සැනසෙන්න අපි කතා කරමු. තව කෙනෙක්ට යහපතක් වෙන්න හදමු. එන්න අපි කතා කරමු. The Soul Room එකට එන්න. ඔයාලා වෙනුවෙන්මයි මම මේක නිර්මාණය කරේ. එන්න. ඔයාලා හැමෝටම ඔයාලගේ හිතේ තියෙන ඕනම දෙයක් නිදහස් කරගන්න පුළුවන් The Soul Room එකට එන්න. බින්දුන හෙත් නිවන හදන එකම තැන The Soul Room. එන්න අපි කතා කරමු. මේක අද ඉඳලා විවෘතයි. කතා කරමු. එන්න. ඕනම වෙලාවක කතා කරන්න. ඕනම වෙලාවක මම ලෑස්ති. ඔයාලා වෙනුවෙන් පෙනී සිටින්න. එන්න. The Soul Room. පැරදුනා කියලා පසුතැවෙන්න එපා. අපි නැගිටිමු. පුළුවන්. අපි හැමෝටම නැගිටින්න පුළුවන්. අපි හැමෝටම පුළුවන් කියලා දෙයක් දෙන්න. එන්න. අපි කතා කරමු. කතා කරලා හැමදේම විසඳගමු. එන්න. The Soul Room. මම තරු. එන්න. කතා කරමු.